ජීවිතයේ අර්ථය මොකක්ද? මනුස්සයෙක් ලෙස ඉපදිලා අපි සාමාන්‍ය මිනිස්සුන්ම කරන දේම කරනවාද? සාමාන්‍ය මිනිස්සු විදිහට කෑම ටිකක් හොයාගන්න, ඉන්න තැනක් හදාගන්න, බෙහෙත් ටිකක් අරගන්න, ඒ වගේම තමයි ජීවිතේ සතුටින් ගෙවන්න කියලා ඇඳුම් ටිකක් හොයාගන්න. අපි මේ විදිහට මනුස්ස ජීවිතේ කැප කරනවා. පොඩි කාලේ ඉඳන් ලොකු වෙලා විවාහ වෙන කාලේ වෙනකොට විවාහ වෙලා දරුවෝ හදලා ඒ දේවල් ටික අපි කරනකොට ඒ දේවල් අනිත් අය කරන නිසා අපි කරනවා. ඊට පස්සේ වයසට යනකොට ලෙඩ වෙනකොට මේ ජීවිතේ මොකද්ද කියලා අපිට තේරුම් ගන්නවත් වෙලාවක් නැහැ. නැවත වතාවක් දරුවන්ගේ දරුවන් බලන්න වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ජීවිතයක් තියෙනකොට අපි ඇයි ඉපදුනේ? සාමාන්‍ය මිනිස්සු කරන දේම කරලා ඒ යන රටාවෙම ගිහිල්ලා කෑම ටික කාලා ඉන්න තැනක් හදාගෙන සතුටින් ඉන්න හදනවා කියන අර්ථය ඉෂ්ට කරගන්න උත්සාහ කරලා මැරිලා යන මිනිස්සු විදියට විතරක් අවසානට අපිට ජීවිතයක් ඉතුරු වෙනවා. ඉතින් මේ ටික කරලා අපි මැරිලා යන්න තිබුණේ. ඇයි අපි ඉපදුනේ? ජීවත් වෙනවා කියන එකේ තේරුම මොකක්ද? ඉපදින එක, ලෙඩ වෙන එක, ජරාවට පත් වෙන එක, මරණයට යන එක. ඇයි අපිට නවත්තන්න බැරි? කුමක් කරන්නද මම මේ ලෝකෙට ඉපදුනේ? ඉතින් මේ චක්‍රයෙන් පනින්න හිතන්නවත් වෙලාවක් නැත්තම් මේක ඒ වෙලාව කරගන්න. නැත්තම් තිරිසන් සතුන් වගේ අපිටත් මැරිලා යන්න වෙයි.